මේ වගේ හොඳ ක්‍රිස්පිවට රෝස් පාන් ටිකක් හදාගමුද ගෙදරම. එන්නකො බලන්න මම මොනවද අරන් තියන්නේ කියලා. ඉතින් මම පාන් පිටි ග්‍රෑම් 350ක් අරගන්නවා. මේකට ඊස්ට්, ඒ කියන්නේ ඇක්ටිව් ඊස්ට් තේ හැඳි එකක්, ටේබල් ස්පූන් එකක් දාගන්න. ඉතින් මේ වෙලාවේ ඕගොල්ලන්ට පහසුවෙන්ම ගන්න පුළුවන් විදිහට තමයි මම මේ තේ හැඳි වලින් කියන්නේ. ඉතින් තේ හැඳි එකක් එකතු කරගන්න. මෙන්න මේකට තමයි තේ හැඳ කියලා කියන්නේ. සීනි තේ හැඳි 3ක් එකතු කරගන්න. ලුණු තේ හැඳි 1/2 එකතු කරගන්න. එකතු කරලා ඕගොල්ලන්ට පුළුවන් මේකට තෙල් එකතු කරන්න. ඉතින් තෙල් එකතු කරනවා නම් මේස හැඳි වලින් මේස හැඳි 3/2 විතර තෙල් එකතු කරගන්න පුළුවන්. ඉතින් පොල් තෙල් එකතු කරලා හදාගත්තොත් ගොඩක් රසට හදාගන්න පුළුවන් අර ලංකාවේ විදිහටම. මම මේ වෙලාවේ බටර් එකතු කරලා හදාගත්තා. සාමාන්‍යයෙන් ලංකාවේ නෝමල් බේකරි එකකින් අරන් කනවට වඩා හොඳ සුපර් මාකට් එකකින් රෝස් පාන් අරගෙන කනකොට ඒක සුපර් සොෆ්ට් එකට තියෙනවනේ. ඉතින් හොඳ සුවඳක්, වෙනස් රසයක්, වෙනස් සුවඳක් එක්ක. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අපි බේකරියෙන් ගන්න රෝස් පාන් එකට වඩා. ඉතින් ඒ විදිහට හදාගන්න ඕන නිසා මම බටර් එකතු කරා. ඕගොල්ලොන්ට බටර් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි, තෙල් එකතු කරන්නත් පුළුවන්. ඉතින් වතුර ප්‍රමාණය කොච්චරද කියලා මම කියන්නේ අපි ගන්න පාන් පිටිවල ස්වභාවය අනුව ගන්න වතුර ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මිලිලීටර් 150ක් 200ක් විතර වතුර අරගන්න. ඊට වඩා අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට ඩෝ එක ඕගොල්ලෝ අතින් අනා ගන්නවා නම් විනාඩි 10ක් 10ක් 12ක් අතර කාලයක් අතින් අනා ගන්න. ඊට පස්සේ ඒක ඩබල් සයිස් වෙන්න හොඳට වහලා පැත්තකින් තියන්න ඕනේ. ඩබල් සයිස් වුණාට පස්සේ මේ විදිහට අරගෙන මම මේක ආපහු පොඩ්ඩක් විතර මේ විදිහට නීට් කරලා ඊට පස්සේ කොටස් 6කට වෙන් කරගන්නවා. ඉතින් පාන් පිටි ග්‍රෑම් 350ක් අරගත්තොත් රෝස් පාන් අපිට 6ක් හදාගන්න පුළුවන්. කොටස් 6කට මේක වෙන් කරගන්නවා. කොටස් 6 මේ විදිහට වෙන් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට කපලා කොටසින් කොටස බෝල කරලා තියාගන්න පුළුවන්. එකම ප්‍රමාණයට එකම සයිස් එකට ඕනේ නම් මේක කිරලා අරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට කොටස් කරගන්නවා. ඉතින් ඒක ආපහු පොඩ්ඩක් ඩබල් සයිස් වෙනකන් අපිට පුළුවන් පාන් පිටි තේ හැඳි 3ක් විතර අරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරලා මං කලින් පෙන්නුවා වගේ පේස්ට් එකක් හදාගන්න. ඉතින් මන්නම් එළවලු තෙල් පාවිච්චි කරේ. නමුත් මේකට රසම පොල් තෙල්. ඉතින් පොල් තෙල් එකතු කරලා හදාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එහෙම නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. එළවලු තෙල් ටිකක් මිශ්‍ර කරලා ඒකට වතුරවත් කිසිම දෙයක් දාන්නේ නැහැ. ඕගොල්ලෝ පාන් පිටි තේ හැඳි 3ක් එහෙම නැත්තම් මේ සැහැඳි 2ක් විතර අරගන්නකෝ. අරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරලා පේස්ට් එකක් හදාගන්න. දැන් ඩබල් සයිස් වෙනකන් අපි තියාගත්තනේ කොටස් 6ක්. අන්න එකෙන් එක කොටසක් අරගෙන මෙන්න මේ විදිහට තුනී කරලා අපි හදාගත්ත පේස්ට් එක මේකේ දෙපැත්තෙම ගා ගන්න. එතකොට තමයි මේ විදිහට රෝස් පාන් එක අපිට ගලවන්න පහසු ක්‍රමයට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම කරලා ඊට පස්සේ මේ පේස්ට් එක ගාලා අපි පාන් එක හදාගන්න තැටියෙන් තියාගන්න තියෙන්නේ. ඕගොල්ලොන්ට තවත් මේක පහසුවෙන් ගලවන්න ඕනේ කියලා හිතෙනවා නම් බේකින් ෂීට් එකක් අරගෙන කෑලි 5ක් 6ක් එකකින් කපලා ඒ කොටසින් කොටස මේ රෝස්ට් පාන් එක මැද්දෙන් තියලා හදාගන්න පුළුවන්. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්න අපි හදාගත්ත පේස්ට් එක. මේක ගාන එකේ තියෙන වාසිය තමයි අර රෝස් පාන් එකේ මතු පිට හරි ලස්සන දුඹුරු පාටකට ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේකෙන් අපිට හරි පහසුවෙන් රෝස් පාන් එක ගලව ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඕගොල්ලෝ මේක තුනී කරනකොට මේ තැටිය දිග පොඩ්ඩක් බලලා තුනී කරන්න. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට බේකින් ෂීට් උත් තියලා මන් තියාගෙන ඉන්න එක. මේක පැය භාගයක් විතර තියෙනකොට හොඳට දිගට උසට ඩබල් සයිස් වෙලා එනවා. ඉතින් ඩබල් සයිස් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් මම මේ අරගෙන තියෙන විදිහේ මෝල්ඩ් එකක් නැතිව අර ටිකක් ඝනකම එකක් ගන්න. මේ රෝස් පාන් එක ඩබල් සයිස් වෙනකොට මේ තැටිය ඇදෙන්නේ නැතිව තියෙනවා. ඉතින්
තියෙනවා නම් ඒ විදිහ එකක් පාවිච්චි කරන්න. නැත්නම් මං වගේ මේ විදිහ එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඉතින් රෝස් පාන් එකේ උඩ වාටියක් වගේ තියෙන කොටසට වතුර ටිකක් ගා ගන්නවා. වතුර ටිකක් ගා ගන්න. එතකොට තමයි ඒක ටිකක් ගොරෝසුවට ඒ වගේම කළු පාටට එන්නේ. සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරපු oven එකක විනාඩි 20ක් 25ක් විතර ගියා මට මේ රෝස් පාන් ටික මේ ප්‍රමාණයට හදාගන්න. ඉතින් මේ විදිහෙන් නතර කරන්න බෑ රෝස් පාන් හදන එක. දැන් අපි මේක රෝස් පාන් ගෙඩියෙන් ගෙඩිය වෙන් කරලා ආපහු විනාඩි 10ක් විතර oven එකට දාලා අරගන්න ඕනේ. දැන් කොහොමත් අපේ oven එක හොඳට රත් වෙලා තියෙන නිසා සෙල්සියස් අංශක 180ට විතර පොඩ්ඩක් oven එකේ රස්නේ අඩු කරලා, ඒ කියන්නේ උෂ්ණත්වය අඩු කරලා අපිට පුළුවන් මේ ටික විනාඩි 10ක් විතර දෙපැත්ත පොඩ්ඩක් විතර රෝස්ට් කරලා අරගන්න. ඉතින් එතකොට තමයි අර ලස්සන ක්‍රිස්පිවට රෝස් පාන් එක එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වෙන් කරගන්න. මේ විදිහට වෙන් කරගන්න පහසු වෙන්න තමයි මම බේකින් ෂීට්ස් පාවිච්චි කළේ. ඊට පස්සේ ඉතින් ආපහු මේක පොඩ්ඩක් අපි රෝස් පාන් එක ගානට එන්න බේක් කරලා අරගත්තාම සම්පූර්ණයෙන් හදලා ඉවරයි. ඉතින් අයින් පාන් ගෙඩි දෙක ඇරියහම ලස්සන නීට් එකට හදාගත්ත රෝස් පාන් 4ක් තියෙනවා. ඉතින් හරිම රසයි, සුපර් සොෆ්ට් එකට තිබුණා. ඔයාලා දැක්කා හොඳ ක්‍රිස්පිවට, හොඳ සද්දෙට තිබුණා වීඩියෝ එකේ මුලින්ම. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්නම්. අමතක නොකර මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න.